හයි ගයිස් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න අද මම ආවේ හොටල් රිවිව් එකක් කරන්න. ඒ තමයි ගම්පහ තියෙන වාසල නේචර් රිසෝට් හොටල් එක. ඒගොල්ලන්ගේ මේ දවස්වල 3500 ඩේ අවුට් පැකේජ් එකක් යනවා. අන්න ඒක බලන්න තමයි අපි දෙන්න ආවේ. ඉස්සෙල්ලාම රිසෙප්ෂන් එකෙන් අපේ රිසර්වේෂන් එක චෙක් කරලා එයාලා අපිට දෙනවා රසම වෙල්කම් ඩ්‍රින්ක්. අපි ඒ වෙල්කම් ඩ්‍රින්ක් එක රස විඳින ගමන් එයාලා අපිට දෙනවා ෆුල් බ්‍රීෆ් එකක් කොහොමද අපි මේ පැකේජ් එක ගැන. ඔන්න ඔයාලත් අහන්නකෝ. बैडमिंटन पूल एक्सरसाइज मिल राइट मेरे තමයි एक्टिविटीज තියෙන්නේ මම කියනගෙන තියෙන ප්ලේසස් මොනවද කියලා ටිකට්ස් එක කරන්න අපේ ස්පේස් එකක් තියෙනවා සෙලම් කරලා තියෙනවා පාකින් එකත් එක්ක නැත්නම් ඒරියා එකේ තමයි ස්පේස් එක තියෙනවා ඒක මෙතන පහළට ආවම බයිසිකල් රයිඩින්ග්ස් කරන්න පුළුවන් පහළ ඒරියා එකේ නේ ඒ වගේම අපේ ගාඩන් කොටස් දෙකකට තියෙනවා ඉතින් උඩ කොටස් එක කියන්නේ මෙතන ලෝනික් මටර් කරලා මෙතන ආචන් ෂූට් කරනවා ඒ වගේම එතනින් පහළ අපේ කල්චර් එකක් හදලා තියෙනවා එතන ට්‍රයිපල් ෂූටින් කරනවා ඉතින් ඒ වගේම එතන මුලට ගියාම අපේ කවර් ග්‍රවුන්ඩ් එකක් හම්බ වෙනවා ඒක උඩ කෝඩ් එකේ වොලිබෝල් සෙල්ලම් කරන්න පුළුවන් පහළ කෝඩ් එකේ බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න පුළුවන් ඒ වගේම එතනින් දකුණු පැත්තේ අපේ චිල්ඩ්‍රන් පාක් එකක් තියෙනවා මේ පාක් එකේ පාටි ගේම්ස් කරන්න පුළුවන් ඒ වගේම එතනින් පහළට ආවම ඩීප් ගඩි හතරකුණු පූල් දෙකක් තියෙනවා මේ පූල් දෙකම යූස් කරන්න පුළුවන් ඒ වගේම පහළ පූල් එකේ කෙළවරේ बेबी पूल लेके තියෙනවා बेबी पूल එකේ ඩීප් එකට යන එකක් වගේ එතකොට මේ පූල් තුනද යූස් කරන්න පුළුවන් පූල් එක යූස් කරනකොට අනිවාර්යෙන්ම ෂවර් එකක් දාගන්න ඕන ෂවර්ස් දාන්න පුළුවන් දෙයක් එතනම ට්‍රී හවුස් එකක් තියෙනවා ට්‍රී හවුස් එකේ යට ඒක ෂවර් එකක් තියෙනවා මේ ෂවර් එක යූස් කරන්න පුළුවන් ඒ වගේම එතන පඩි වලින් උඩට ගියාම අපේ වොෂ්රූම් හම්බ වෙනවා වොෂ්රූම් වල ෂවර්ස් තියෙනවා මේ ෂවර්ස් දෙකම යූස් කරන්න පුළුවන් ඒ වගේම ස්විමින් වෙයාර් එකක් හදේනවා නම් ඒක අනිවාර්යයෙන් නැත්නම් අපි ගාව තියෙනවා ෆ්‍රන්ට් ලිස් එක තියෙනවා ඒ වගේම පූල් එකේ තමයි කිසිම වෙලාවක ආහාර ගන්න බෑ ඩ්‍රින්ක්ස් ගන්න බෑ මේ ටික තමයි පූල් එකේ තියෙන රූල්ස් ටික ඒ වගේම එතනින් පහළට ආවම අපේ තව ලේක් එකක් තියෙනවා මේකේ බෝට් රයිඩ් කරන්න පුළුවන් එකපාර 4 දිනකට වගේ තමයි යන්න පුළුවන් වෙන්නේ ඒ වගේම අද ලන්ච් එක බුෆේ එකක් arrange කරනවා අපේ වීකෙන්ඩ් එකක් නිසා ලන්ච් එක arrange වෙන්නේ අපේ රෙස්ටෝරන්ට් එකේ සේලකින් ඇතුළට ගියාම අපේ රෙස්ටෝරන්ට් එකේ හම්බ වෙනවා එතනම අපි ටේබල් arrange කරලා තියෙනවා සැලඩ්ස් වල ආහාර ගන්න පුළුවන් විදිහට ඒ නිසා එතනින් කැමරා දාගෙන වෙන ලොකේෂන්ස් වලට යන්න බෑ ඒ වගේම තමයි දෙතාවරේ තියෙන අපේ බුෆේ ලොකේෂන් එකට යන්න බෑ ඔබ ෂර්ට් එකක් නැතුව ඒක තමයි බුෆේ කියන රිව්ස් ටික ඒ වගේම ටයිම් එක කියන්නේ එකේ ඉඳන් 3 වෙනකම් අපි බුෆේ එක රෙඩි කරනවා 3 වෙනකම් බුෆේ එක ක්ලෝස් කරනවා ඒ වගේම හවස 4 වෙනකම් ඉවිනිං ස්නැක් එකක් අපි ප්ලේට් එකට රෙඩි වෙනවා ඒක අපේ රෙස්ටෝරන්ට් එකේ තියෙන එකක් තමයි වෙන ලොකේෂන්ස් වලට ඒ වගේම වොෂ්රූම් එකක් තියෙනවා මෙතන අපේ පරිසරයෙන් පිට ගියාම ඒක වොෂ්රූම් එකක් හම්බ වෙනවා අපේ අනිත් වොෂ්රූම් එක හම්බ වෙන්නේ රෙස්ටෝරන්ට් ඒරියා එකේ ඒ වගේම තමයි ලේ අවුට් එකේ නේද අපේ චේන්ජ් රූම් එකක් ගන්න පුළුවන් ඉස්සර වඩා වැඩි නම් ක්වික් චේන්ජ් රූම් එකක් හම්බ වෙනවා 5000 charge කරලා රූම් එකක් ගන්න පුළුවන් ඒ වගේම තමයි අපි වෙනම ස්ටුවර්ට් කෙනෙක් වෙනවා ස්ටුවර්ට් මම ඩ්‍රින්ක්ස් කරලා දෙන්නම් එයාගේ කන්ටැක්ට් නම්බර් එක ගන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයාලත් එක්ක කතා කරන්න පුළුවන් ඒ වගේම අපේ මැනේජර්ස් ඉන්නවා ඒ වගේම අපේ ටීම් කෝඩිනේටර් කෙනෙක් ඉන්නවා ටීම් කෝඩිනේටර් කතා කරන්න පුළුවන් මැනේජර්ස් එක්ක කතා කරන්න පුළුවන් නැත්නම් අපි ඔෆිස් එකේ ඉන්නවා අපිත් එක්ක කතා කරන්න පුළුවන් ඒ වගේම තමයි අපි සෙල්ලම් කරන ඔක්කොම කරන ටික මෙතනින් දෙනවා ෆ්‍රන්ට් එකේ රිලීස් වෙන්නේ නැහැ අර ස්ටුවර්ට් හරහා තමයි රිලීස් වෙන්නේ ඒකට සෙල්ලම් කරලා ඉවර වෙලා ඒක අඩු ස්ටුවර්ට් අතටම බාර දෙන්න මේ ටික තමයි ලේඅවුට් එක තැනින් දැන් ආව වගේම සතුටින් යන දෙයක් මම හිතනවා ඔයාලට ඒ බ්‍රීෆ් එකෙන් එයාලගේ 3500 ඒ පැකේජ් එකට අදාළව සියලුම විස්තර තේරෙන්නේ නැති කියලා. හරි අපි දැන් බලමු මේන් එන්ට්‍රන්ස් එකේ ඉඳලා කොහොමද ඒගොල්ලෝගේ ගාඩන් ඒරියා එක තියෙන්නේ.
ලස්සන ලොකේෂන්ස් තියෙනවා මේ හොටෙල් එක ඇතුලේ. ඔයාලට දැනටමත් පේනවා ඇතිනේ. ගොඩාක් ලස්සන තැන් තියෙනවා. ඉතින් මම හිතනවා ෂූට් එකකට වගේ අයිඩියල් ප්ලේස් එකක් වෙයි මෙතන. ඔයාලා මොන හරි ෂූට් එකක් කරගන්නවා වගේ ඉන්නවා නම් මෙතෙන්ට කතා කරලා බලන්න. මම හිතනවා ගොඩාක්ම ඔයගොල්ලන්ට ලස්සන වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ තරම් ලස්සන ලොකේෂන්ස් ඇතුලේ තියෙනවා. තව දෙයක් කියන්න ඕනේ. ඇත්තටම මම මේ වීඩියෝ එක ගන්නකොට වහිනවා එදා ටිකක් කාලගුණ තත්ත්වය අයහපත් දවසක්. ඉතින් ඒක නිසා මම මේ වීඩියෝ ෂූට් කරනකොටත් පොඩ්ඩක් වහි බිඳු තියෙන කාලගුණයක් තමයි තිබුණේ. ඒක නිසා පොකුණා එතකොට යාළුවගේ ගාඩන් එකේ සමහර තැන් පොඩ්ඩක් මඩ වෙලා තියෙනවා. ඒක ගණන් ගන්න එපා. නැස්ස දවසට කොහොමත් එහෙමයි. නැත්තම් ඔයාලට ලස්සන ලොකේෂන් එකක් මෙතන බලා ගන්න පුළුවන්. අර වැහිස්ස නිසා චුට්ටක් මඩ ගතියක් තියෙනවා. මොකද එදා ලොකු ඉවෙන්ට් එකක් තිබ්බා ඒගොල්ලන්ගේ. ඒ ඉවෙන්ට් එකේ ගොඩක් අය සෙල්ලම් කරපු හැම හින්දා ගාඩන් එක චුට්ටක් මඩ ගතියක් වෙලා තියෙන ඒ නිසා. වාසල් නේචර් රිසෝට් එකේ ඔයාලට ඩේ අවුට්ස් වගේම ඉන්ඩෝර් ඉවෙන්ට්ස් ගන්නත් පුළුවන්. ඒ මොකද ඒගොල්ලෝගේ ලොකු බෝල් රූම් එකක් තියෙනවා. ඔයාලට වෙඩින්, මීටින්ග්ස් ඒ වගේ ඕනම දෙයක් ඇරේන්ජ් කරගන්න පුළුවන් විදිහේ ලොකු බෝල් රූම් එකක් තියෙනවා. හැබැයි ලොකු විස්තරයක් අපි ඒක ගැන දැනුවත් වුණේ නැහැ. මොකද අපි මේන්ලි ෆෝකස් කරේ ඔයාලගේ රිසෝට් එක නිසා. ඔයාලට හොටෙල් එකට කතා කරලා ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝගේ කාර් පාක් ස්පේස් එකකුත් තියෙනවා. ඔයාලට පේනවනේ. ලොකු කාර් පාක් ස්පේස් එකක් නෙමෙයි තව පිටිපස්සෙත් තියෙනවා. සහ කියන්න ඕන කාරණාව තමයි එයාලා හොටෙල් එක නිතරම මේන්ටේන් කරනවා. ඒ නිසා පිරිසිදුකමට නම් ඒගොල්ලන්ට 10 out of 10 දෙන්න පුළුවන්. හරිම පිරිසිදුයි. ඔය ගඟනම් චුට්ටක් ඔය පාරට පේන්නේ අර වැහැලා මඩ වෙලා තියෙන නිසා. නැත්තම් සම්පූර්ණ හොටෙල් එකම හරිම පිරිසිදුයි. හරි ඔයාලා ඒ දැක්කේ ගාඩන් ඒරියා එක. දැන් අපි යමු පූල් ඒරියා එක පැත්තටයි රෙස්ටෝරන්ට් සයිඩ් එකටයි. ගාඩන් ඒරියා එකෙන් ඕගොල්ලෝ ඇතුළට එනකොටම ඒගොල්ලෝන්ගේ තියෙන රිසෙප්ෂන් එක. රිසෙප්ෂන් එකෙන් එහා පැත්තේ තමයි රෙස්ටෝරන්ට් සයිඩ් එක තියෙන්නේ. ඔයාලට පේනවනේ ඔතනින් තමයි රෙස්ටෝරන්ට් එකට යන්න තියෙන්නේ. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ මේ හොටෙල් එකේ මේ වගේ යුනික් අයිටම්ස් ගොඩාක් තියෙනවා. ඒ වලින් තමයි යාලා හොටෙල් එක ලස්සන කරන්න යොදාගෙන තියෙන්නේ. ඔයාලා ගාඩන් එකෙත් දකින්න ඇති ඒ වගේ අයිටම් කීපයක්ම ඒගොල්ලෝ යුනික් අයිටම්ස් වලින් ලස්සනට ඒගොල්ලෝගේ ගාඩන් එකේ අරේන්ජ්මන්ට් කරන්න යොදාගෙන තිබ්බා.
හරි. රිසෙප්ෂන් එකෙන් උඩට නගිනකොට තමයි ඔයාලට මේ වගේ පූල් සයිඩ් එක බලා ගන්න පුළුවන්. එතන පූල්ස් දෙකක් තියෙනවා. බේබි පූල් එකකුත් තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ යාලා එතන සීටිං අරේන්ජ්මන්ට්ස් ලස්සනට කරලා තියෙනවා. ඕගොල්ලන්ට ඒගොල්ලොත් එක්ක කතා කරලා ෆැමිලි එකට එතකොට යාළුවන්ට කපල් එකකට ඕන විදිහට යාලට ඒ සීටිං අරේන්ජ්මන්ට්ස් කියලා වෙනස් කරගන්න පුළුවන්. ඒවට ඕන තරම් ඒගොල්ලොන් ගාව ඔප්ෂන්ස් කතා කරලා ඔයාලට කරගන්න පුළුවන්. මේ තියෙන පූල් එකේ පිටිපස්ස පැත්ත. ඒ පැත්තේ ඔයාලට පොඩි පාටිස්, බර්ත්ඩේ පාටිස්, එතකොට බ්‍රයිඩ් ටු බී පාටිස්, ඒ වගේ ෆැමිලි ෆන්ක්ෂන්ස්, ඒ වගේ ඕන දෙයක් ඔයාලට කියලා ලස්සනට තමන් කැමති තැනකට අරේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂ දේ තමයි පූල් එක යූස් කරන ඕගොල්ලන්ට බබාලව සෙල්ලම් කරන් දාන්න පුළුවන් පොඩි ප්ලේ ඒරියා එකකුත් හදලා තියෙනවා. ඒක ඔයාලට ගොඩාක්ම පහසුයි බබාලව පූල් එකට ඕගොල්ලෝ යොදාගන්නේ නැත්නම් යාලව බලම ඔයාලට ඒක පූල් එක එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේම ඔය ඇටින් පේන්නේ ඒ වගේ පාටි එකකට වගේ හදාගන්න ඒගොල්ලෝ ලස්සනට අරේන්ජ් කරලා තියෙන තැන. तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे सैयारा तू तो बदला नहीं है मौसम जरा තියෙන්නේ ඒගොල්ලෝගේ සිටියුවල් රූම් එකට. වගේම මෙතන ෆුල් සයිස් බෙඩ් එකක්. මෙතන ලගේජ් ඕඩර් තියන්න ඕන විදිහට කනක්ට් කරනවා. සහ ටීවී එක තියෙනවා. කොෆි කෝප් එකක් තියෙනවා. ඒ වගේම ඩ්‍රෙසින් ටේබල් එකක් තියෙනවා. මෙතන ඉන්ටර්වියු කරන තමයි වොෂරූම් එක තියෙන්නේ. මේ ඒරියා තමයි වොෂරූම් එක තියෙන්නේ. Sahamnya batin area untuk soap sama nama dia finally මේක තමයි ඒගොල්ලෝගේ superior category එකේ room. අපි දැන් ඊළඟ category එකට යනවා. මෙතන උඩට තියෙන්නේ ඒගොල්ලෝගේ honey room දෙකයිනේ. දැන්
වොෂරූම් එකෙන් පස්සේ ඔයාලට මෙතන තියෙනවා ඔයාලගේ ලගේජ් දාගන්න පොඩි වෝඩ්‍රෝබ් එකක්. ඒතර ටිෂුස් සමන්නා ඔක්කොම ටික arrange කරලා දෙනවා. ඒකත් එක්කම තියෙනවා කොෆි බෝන් එක. දැන් තමයි මේ රූම් එක විශේෂ තියෙන්නේ. ඒ තමයි king size bed එකක් තියෙනවා. ලස්සන ඉන්ටීරියර් එකක් එක්ක arrange කරලා තියෙනවා. ඒ වගේම කියනවා මේ ඔක්කොම rooms AC එකක් ලැබෙනවා. සමහර මෙතන පොඩි sofa set එකක් තියෙනවා. TV area එක. ඉතින් එහා පැත්තේ mirror එකක් arrange කරලා තියෙනවා. මේ room එකේ එළියට ගියාම ගොඩක් ලස්සන view එකක් බලන්න. මේක තමයි ඒ view එක. මෙතන rooms දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට වාසන resort එක තෝරගන්නවා නම් ඒගොල්ලන්ට honeymoon rooms දෙකක් තියෙනවා. මේක සහ මේක හැබැයි same room. මේ වගේ තමයි මේ room category එකක් තියෙන්නේ. මේ තියෙන්නේ ඔයාලගේ family එක. දැන් family එක ඒ තමයි මේ දෙක. මේකේ වෙනස තියෙන්නේ king size bed එකයි single size bed එකයි දෙකක් තියෙනවා. සහ අනිත් ඒවා ඔක්කොම same. හැබැයි bathtub දෙක නැහැ. අපි කලින් room එකේ තිබ්බ washroom එකම තමයි තියෙන්නේ. ඒක තමයි වෙනස. හරි, දැන් අපි බලමු හොටෙල් එකෙන් මොනවාද අපි ආපු පැකේජ් එකට හම්බ වෙන්නේ කියලා. ඔයාලට පේනවද මෙතන ලොකු ස්පේස් එකක් තියෙනවා. ඔයාලගේ ඔෆිස් ක්‍රවුඩ් එකකට, කැම්පස් එකක ළමයිට, එතකොට ක්ලාසස් වල එහෙම නැත්නම් ස්කෝල ළමයි සෙට් එකට දැන් මේ ඇවිල්ලා හිටියේ ස්කෝල එක ක්ලාසස් ළමයි ටිකක් ටීචර්ස්ලායි එතකොට යාළගේ පේරන්ට්ස්ලායි එහෙම ඇවිල්ලා තමයි මේ හිටියේ. ඔයාලටත් පුළුවන් මේ වගේ සෙට් එකක් ආවොත් මේ වගේ ෆන් ඇක්ටිවිටීස් හොටෙල් එකට රික්වෙස්ට් කරලා අරගන්න. ඒ වගේම මේ වගේ බයිසිකල් රයිඩ්ස් තියෙනවා. බයිසිකල් තියෙනවා එක එක සයිස් එකට. ඔයාලට කැමති එකක් අරගන්න පුළුවන්. අපි දෙන්නත් බයිසිකල් දෙකක් අරගෙන හොටෙල් එක වටේ පොඩි බයිසිකල් රයිඩ් එකකුත් ගියා. ඒ වගේම ඔයගොල්ලන්ට මෙතන බැඩ්මින්ටන්, වොලිබෝල් ඒ වගේ ඇක්ටිවිටීස් උත් කරන්න පුළුවන්. සහ පොඩි ළමයින්ට මේ වගේ ෆන් zone එකකුත් තියෙනවා. ඇති වෙන්න සෙල්ලම් කරන්න පුළුවන්. දැන් තමයි යාලා සේෆ් ප්ලේස් හදලා තියෙන්නේ. ඒ වගේම පූල් එක ගාවත් මේ වගේ පොඩි ඇක්ටිවිටි එකක් arrange කරලා තියෙනවා. සහ මෙන්න මේක තමයි මම ආසම වුනේ. මොකද අපි ලොකු ක්‍රවුඩ් එකක් ගියේ නෑනේ. ඒ හින්දා අපිට කරන්න පුළුවන් වුණ එකම දේ මෙන්න මේක. ඉතින් අපි දෙන්න පඬිතුයෝ දෙන්න වගේ ඕක අරගෙන ඇතුළට පොඩ එහාට ගියා. එහාට ගිහින් ඉතින් දන්නෙත් නෑ ඒ හිටපු අයගෙන් අහගෙන තිබ්බ ආසාව වැඩිකමට ඉතින් මොහොම අපි දෙන්න ඕක කූරු ගගා හිටියා. මට මතක් වෙද්දි හිනා යනවා. ඉතින් ඔහොම ඉන්න ගමන් ඉතින් ඇති කියලා හිතුණා. මොකද අත රිදෙනවා, ගොඩක් අත රිදෙනවා. මට හිතා ගන්න බෑ කොහොමද ඒක ඇත්තටම පදින්නේ කියලා. ගොඩක් අය මොකද මේ අත හරියට රිදෙනවා. ඉතින් මේ මම ටික මේවා කළා කොහොම නැති කියලා හිතුන හින්දා අපි හරියන ගොඩට යන් කියලා ඔන්න දැන් ෂේප් එක යවලා බලන්නකො මොකද්ද අපි දෙන්නට වෙන්නේ කියලා. නෑ බෑ. පොඩක් මේව ගහන්න පුළුවන් ඔයාලා දැක්ක නේද ඔයාලා දැන් මතක් වෙද්දිත් hina යනවා. එහෙම තමයි ඉතින් vlog කරන්න ගියාම ඔය වගේ දේවලුත් වෙනවා. හරි අපි දැන් යන් අපිට හම්බ වෙන බුෆේ එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලාම තියෙනවා සුප් කෝන එක,
සහ ඊට එහා පැත්තෙන්ම සලඩ් කෝර්න් එක තියෙනවා. සුප් එකට එදා තිබුණේ චිකන් ක්‍රීමි සුප් එකක්. ඇත්තටම මේක ගැන කියන්න ඕනේ හරිම තික් වගේම ගොඩක් රසයි. හොඳ සුප් එකක් තිබ්බේ. ඊට පස්සේ ඒ දෙකින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ මේන් කෝසස් තියෙනවා. එතන රයිසස් දෙකක් තිබ්බා. පාස්ටා ක්‍රීමි පාස්ටා තිබ්බා. ඒකත් හරිම රහයි. ක්‍රීමි විදියට තිබුණා. ඊට පස්සේ තිබුණා නූඩල් එකක්. ඒක නිකක් මසාලා ටයිප් වගේ නූඩල් එකක් තමයි තිබුණේ. ඊළඟට චිකන් ඩෙවල් එකක් වගේ සහ ෆිෂ් කරි එකක් තිබ්බා. ෆිෂ් කරි එකත් හරිම රහයි. හොඳ ඔතෙන්ටික් විදියට හදලා තිබුණා. සහ මේ තියෙන්නේ පරිප්පු කරි එක. ඊළඟට බොයිල් වෙජිටබල්ස්. එතනින් ගියාම ආපහු තිබුණා ඒක නම් මොකක්ද කියලා මතක නැහැ. ඔය වගේ ටිකක් කජු කරි එකක්. ඒ කංකුම් ඩෙවල් එකක් තිබ්බා. හරිම රහයි මේ තියෙන එක. ඒ කංකුම් ඩෙවල් එක මාර රහයි. කෑම ගැන නම් කියන්න වචන නැහැ. හරිම රහයි. ඒ වගේම මේගොල්ලෝගේ ශ්‍රී ලංකන් කෝර්නර් එකක් වෙනම තියෙනවා. මේ තියෙන එක. එතනත් varieties ගණනාවක් තිබුණා. කෑම ගැන නම් කතා කරන්න වචන නැහැ. හරිම රහයි. ඇත්තටම 3500ට මාර වටින බුෆේ එකක්. මේ ඔයාලට පේන්නේ දැන් ඩෙසර්ට් කෝර්නර් එක. ඒකෙත් චොක්ලට් මූස් එකක් තිබුණා, ජෙලි වර්ග, ඊළඟට බ්‍රෙඩ් පුඩින් එකක් තිබ්බා. ඒක හරිම කිරි රහයි. ඒක ගැන කතා කරන්න ඕනේ. හරිම රසයි. ෆෘට්ස් එතකොට එක එක අයිටම්ස් එහෙම ඒගොල්ලෝ ලස්සනට ඩිස්ප්ලේ කරලා එහෙම තිබුණා. බුෆේ එක ගැන කියන්න වචන නැහැ. ඕගොල්ලොන්ට එන්ටර් වෙනකොටම ඒගොල්ලෝ දෙනවා බුෆේ එකට යන්න පාසස්. ඒ කියන්නේ එක්කිනාට ලස්සන පාස් එක ගානේ දෙනවා. ඒක නැති කරගන්න එපා. මොකද බුෆේ එකට ඒක අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඔයාලට දැන් පේනවනේ. අපි මේ පාස් එක දීලා තමයි අපිට ප්ලේට් එක අරගෙන බුෆේ එකට යන්න පුළුවන්. සුප් කෝර්නර් එකටවත් ඩෙසර්ට් කෝර්නර් එකටවත් ඒක බලන්නේ නැහැ. ඒක ඉෂුව එකක් නැහැ. හැබැයි මේන් කෝස් ගන්න යනකොට එතන අනිවාර්යෙන් මේ පාස් එක දීලා තමයි ඕගොල්ලෝ කෑම ගන්න ඕනේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා හවස 4ට විතර ටී එකක් එක්ක ස්නැක් එකක්. එදා තිබුණේ ඉඟුරුතෙන් ටී එක්ක කිඹුල් බනිස්. ඒක වෙනස් වෙනවා. ඒක ඩේ ඔයාලා යන දවසත් එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනවා. හැමදාම මේකම කියන්න බෑ. එක එක දවසට එක එක විදිහට තමයි යාලා අරේන්ජ් කරනවා කියලා කිව්වේ. ඒ ටී එක ගැනත් කියන්න ඕනේ. හරිම රහයි ටී එක. හරි. ඒ වගේම ඔයාලට රෑට කොහොමද මේ හොටෙල් එක පේන්නේ කියලා බලන්න මම තව රෑ ගත්ත කිප්ස් වගේක් ඇටච් කරා. දැන් ඔයාලට පේනවා ඉතින් කොහොමද ඒගොල්ලෝ ලයිටින්ග්ස් අරේන්ජ් කරලා තියෙන්නේ කියලා. හරිම ලස්සනයි. දවල්ට වගේම රෑටත් හරිම ලස්සනයි. ඒ වගේම ලයිටින් වලින් ඒගොල්ලෝ ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. හරි. ඔන්න දැන් ඔයගොල්ලොන්ට හොටෙල් එක ගැන සම්පූර්ණ අවබෝධයක් ඇති කියලා මම හිතනවා පැකේජ් එක ගැනත්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙනකන් හැමෝටම ගිහිල්ලා එන්නම්. බයි බයි. මම පරිස්සමින් සතුටින් ඉන්න.